මෙන්න තේක. ඒයි මේ ඔගේ මංගල්‍යත් ළඟයි නේද? ඒවල් දොරවල් ටිකක් පිළිවෙලක් කරගත්තා නම් මොකෝ? Kamu ada tuh, ada kan pada terang kele. මෙච්චර මේ බෝතලයක් තියාගෙන මොකටද දුක් විඳින්නේ? කොහොම හරි තමුන්ගේ කොටහ ලියාගත්තා නම් ඉවරයිනේ. තමසගේ මල්ලි තමසටම කරකාලා රට ගියානේ. Hadi hadi yuk, dan kayak nggak hino. Putih, putih, mata waktunya tinggi tak keningko. ආන් කෑ ගහනවා. තමසම ගිහින් බලනවා. මට නම් බෑ හැමදාම ඔය වදේ කරන්න. මොන කර්මයක්ද මේ? Malah cara dari teman dan ini kenal. Laku putih, laku putih, mata waktunya tinggi tak diangko. Hari pipa saya bang. Ah, mau kau datang dah kan? Arah kita ini kue. Itu dinner me putih. Mata waktunya tinggi. Waktu lagi apa? Akan dia nanti. Mata hari pipa saya putih. Oh mantan, malah taruh dari aku ini kenal. Aneh putih. Waktu ketika diangko mai putih. Aneh putih. Waktu tinggi tak dia. Nama malah kartu nih. Anna tante Anna. Anna waktu kita barat nih. Oh tante lain itu. Aturan tahu ini, tante lain. Malah kartu dari. ඕම වෙන්නේ නැහනේ තිබ්බේ ඉදා ගන්න ටික හරියට බෙදලා දුන්නා නම් කියාගත්ත ලෝභකමට බෑ යන්න අරන් යන්න වෙන්නේ අනේ මං ඒක කරන්නේ මයි පුතේ මං උඹලට හරි ආදරේ kita diangko malah kartu dari Amerika jangan lewat nih darat keren yang mantannya jangan ada yang wajaran nih dulunya mata dijual karena apa Onna kenapa? Karena putih tinggi nomai putih ayo mantan iya mantan ah dan jangan karena putih හැමදාම ඔය වැඩේ කරන්න බෑනේ. මොනා කරන්න දෝ ඉතින් තමසටම කරකාගෙන නිකන් ඉන්නේ. ගන්නවා මල්ලිට කෝල් එකක්. ජයන් අරගෙන බලමු මං ඒක එනේ පුතේ මං හදිවේ මං පුතේ උඹලා කියන දේ නෑ මයි පුතේ
Makanya my putih Mangema kali putih අයියා මොකද දන්නේ මේ වෙලාවේ මොන මරාලයක්ද මන් දන්නේ. හෙලෝ. හෙලෝ. මල්ලි. මේ මනුස්සයා නැති වුණා. මොන මනුස්සයාද? තාත්තා. මේ මල්ලි මට වියදම් කරන්න සල්ලි නැහැ. මෙච්චර කාලෙන් මම බලාගත්තානේ. දැන් ඇවිල්ලා රම්සේ මලගෙදර ඉතුරු වැඩ ටික කරනවා. අමුසි කියන්නේ මට මේ වියදම් කරා කියලාද? මේව මං දුක් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි. මට ඒව වියදම් කරන්න විදියක් නැහැ. අපි මෙහෙම දෙයක් කරමු. මොකද? ඉස්පිරිතාලෙට ගිහින් දාමු. ඔව්. ඉස්පිරිතාලෙට ගිහින් දාලා අපි එමු කායේ කවුරුත් නැහැ කියලා. මොකද අවසන් කටයුතු කරනව නැතයි ඉස්පිරිතාලේ. මොකද තාත්තා කියලා අපිට කිසිම දෙයක් කරලා තියෙනව නෑ ඔය. හරි. මම මෙහෙම මෙන්න. අමුසෙත් එනවෝ එතනට. මල්ලි ඒකක් කිම්බිල යන්න බැරි. ආවනම් ඒක. අම්මෝ ඇති යාන්තම් ඒ මල කරදරෙන් නිදහස් වුණා. මොනවද ඒකක් හදන්නකෝ දැන්? බලහංගුව මේ ටික විකලාසයක් කරලා ගියේ නෑනේ. යනකොට අරන් ගියෙත් නෑ අන්තිමට අපිටත් නෑ. මොනවා මේ මන් දන්නේ නෑ බං. දැන් ඉතින් කතා කරා කියලා බං ඉතින් එකක් ඈ. අපරාධේ බං. ගෙදර කවුද? ඉපාර බං. ඉතින් බල්ලේ නම. කවුද නැහැ? මේ මොනපාල මහත්තයාගේ ගෙදරද? ආව්. ඉන්නේ තමයි. එහෙමද? මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? මගේ තාත්තගේ හොඳම යාළුවා තමයි ගුණපාල මාමා. ඉතින් මම නීතිඥයෙක්. ඊට කලින් අපේ ගෙදරට ඇවිල්ලා ගුණපාල මාමා මාව දැනුවත් කරලා ගියා. ලොකු කර්තව්‍යයක් බාර දීලා ගියා මේ ගෙදර වෙනුවෙන් කරන්න. ගුණපාල මාමාගේ දරුවෝ දෙන්නද ඔය දෙන්න පොඩ්ඩක් මට ඔය දෙන්නත් එක්ක කතා කරන්න පුළුවන් දේ සම්බන්ධව. එහෙමද? මල්ලි. හරි ප්‍රශ්නයක් දන්නේ නැහැ. දෙන්නකම්කෝ බලන්න. මොකක්ද දන්නේ මිස් කාර්මා? දසන්ත කියන්නේ කවුද? මම මේක කියවලා බලන්නකො වැරද්දක් තියෙනවා නම් චුට්ටක් මට බලන්න කියන්න. ඔබට නාමල් කියන්නේ ආද? ඒකත් කියවලා බලන්න. මල්ලි. අයියේ. දුමයිනේ ඔයගොල්ලන්ට තාත්තා දීපු දේවල් දැක්කහම. අයියේ. මල්ලි. ඔන්න එහෙනම් අත්තට ඇවුණු කාර්තාවේ ඉවරයි මං ගිහින් එන්න. මගේ තාත්තේ මල්ලි අපි හිතා හිටිය විදිය වැරදි නේද මල්ලි? ජීවිතේ විඳින්න තැන් කොච්චර දේවල් තිබ්බත් ඒ හැමදේම දරුවන්ටයි බිරිඳටයි විඳින්න දීලා එයාලගේ සතුට දිහා බලලා සතුට වුණු එකම කෙනා ඒ තමයි තාත්තා. උදේ ඉඳන් රෑ වෙනකල් දහඩිය වගුරවලා රුපියල් 200කට ගිනි අවුවේ පිච්චි බාගෙට මැරුණේ අපිව රජ කරවන්නයි. අපිව ලස්සනට ජීවත් කරවන්න තාත්තේ. ඔයා කොච්චරනම් දුක් විඳින්නේ නැතිද? කාගෙන්වත් වචනයක් අහන්න දෙන්නේ නැතිව
අපිව ජීවත් කරවන්නට ඔයා කී දෙනෙකින් බැනුම් අහන්න ඇතිද තාත්තේ? අම්මා ලේකිරි කරලා පොවලා අපිව හදද්දී අපි ලොකු මිනිහෙක් කරන්න ලේ දහඩිය කරලා කොච්චර නම් බිමට හෙලන්න ඇතිද තාත්තේ? අම්මා නැලවිලි ගිය කියලා මාව නිදි කරවද්දී නිදාගත්තට පස්සේ හොරෙන් මැවිත් ආදරින් මූනිබලා ඔයා යනවා. මට හැමදාමත් දැනුණ තාත්තේ. දෙවියන්ගෙන් ඉල්ලලා නොදුන්නු ගොඩාක් දේවල් මට ඉල්ලන්නෙම නැතුව ඔයා මට දුන්න තාත්තේ. නොපෙනෙන 33 කෝටියක් දෙවියෝ අතරේ පෙනෙන එකම දෙවියා ඔයයි මගේ තාත්තේ. මට සමාවෙන්න තාත්තේ. මේ හැමදේම අමතක කරලා මම ජීවත් වුණාට මට සමාවෙන්න තාත්තේ. මං හරි ආදරේ තාත්තේ. මං හරි ආදරේ තාත්තේ. මට සමාවෙන්න මගේ තාත්තේ. මට සමාවෙන්න. මට සමාවෙන්න තාත්තේ. මං හරි ආදරේ තාත්තේ. මං හරි ආදරේ තාත්තේ. මට සමාවෙන්න මගේ තාත්තේ. මට සමාවෙන්න.